අද ඔබ මේ එක්ව සිටින්නේ සිංහල රචනා YouTube නාලිකාව මගින් ඔබ වෙතට ගෙන එනු ලබන තවත් රචනාවක් වෙතටයි. අද දවසේ අපගේ මාතෘකාව වන්නේ සම්පත් බහුල ඉසුරුමත් සිරිලකයි. සිංහල රචනා. අද දවසේ ඔබ වෙතට ගෙන එන මෙම රචනාව 2020 සාමාන්‍ය පෙළ ආ කොටසේ රචනාව වේ. අද දවසේ සිට අපි ඔබට වැදගත් වැඩසටහනක් ගෙන එනු ලබනවා. සාමාන්‍ය පෙළ රචනා ක්‍රමානුකූලව ලිවීමට අපි මෙහිදී කියා දෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ 2020 සාමාන්‍ය පෙළ විභාගයේදී ආ කොටසේ ඇති රචනාව වේ. එහිදී ඇති ඡේදය වන්නේ මෙයයි. ඔබගේ ප්‍රශ්න පත්තරේ රචනා මාතෘකා 4ක් තිබෙනවා. මේ මාතෘකා 4න් ඔබ එක් රචනාවක් තෝරාගත යුතු වෙනවා. අද දවසේදී අපි තෝරාගෙන ඇත්තේ 2020 සාමාන්‍ය පෙළ රචනාවේ ආ කොටසේ ඇති මේ ඡේදයයි. ශ්‍රී ලංකාව සියලු දෙසින්ම ඉන්දියන් සාගරයේ වට වී ඇත. ඒ නිසා ඉන්දියන් සාගරයෙන් සෑහෙන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අයිති වේ. මත්ස්‍ය සම්පතට අමතරව විවිධ ඛනිජ ඇතුළු සම්පත් රාශියක් සාගරයෙහි අන්තර්ගත වේ. මේ සම්පත් භාවිතයට ගැනීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකිය. එහෙත් රට තවම එම සම්පත් වලින් නිසි ඵල නෙලාගෙන නොමැති බවට අපට පෙනේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ ඉහත ඡේදය කියවා එයට සුදුසු මාතෘකාවක් යොදන්නට අවශ්‍යයි. ඒ අනුව අද දවසේදී මේ සඳහා යොදාගත් මාතෘකාව වන්නේ සම්පත් බහුල ඉසුරුමත් සිරිලක යන්නයි. එසේනම් අප දැන් අපගේ රචනාවට යොමු වෙමු. ඔබට මතක ඇති අපගේ YouTube නාලිකාව විසින් ඔබට රචනාවක් ක්‍රමානුකූලව ලිවීම සඳහා රචනා සැකිල්ලක් හඳුන්වලා දුන්නා. මේ රචනා සැකිල්ලට අපි සරලව කියනවා රචනාවක් ලිවීමට පෙර ඔබ හඳුනාගත යුතු කරුණු කියලා. මෙම රචනාව ලිවීමේදී අපි පහත කරුණු ගැන අවධානයට ලක් කරමු. අංක 1. සිරිලක ඉන්දියන් සාගරයෙන් වට වූ දූපතක් බවත් එහි අලංකාරය පිළිබඳවත්. අංක 2. මනරම් වූ දර්ශනීය පරිසරය පිළිබඳව. අංක 3. මෙම සුන්දරත්වයේ සංචාරක කර්මාන්තය සඳහා කෙතරම් වැදගත්ද බව. අංක 4. සිරිලක ඇති ස්වාභාවික සම්පත් පිළිබඳව. අංක 6. රටේ ආර්ථිකයේ දියුණුවට කෙතරම් වැදගත්ද බව. අංක 6. මිනිසුන් විසින් සිදු කරන නොමනා වැඩ හේතුවෙන් පරිසරය විනාශ වන බව. ඉතින් මෙම රචනාව අපි අද යොදාගත්තේ සම්පත් බහුල ඉසුරුමත් සිරිලක යන මාතෘකාවයි. එම මාතෘකාවට අනුව මෙම රචනාවේ සැකිල්ල මේ ආකාරයෙන් අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අපි දැන් ඔබට මේ ඉදිරිපත් කර ඇති රූපරාමු තුලින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන අපි ඔබට රචනා සැකිල්ලේ දක්වා ඇති තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. රට වටා ඇති මහ මුහුද සංචාර කර්මාන්තයේ දියුණුවට කෙතරම් වැදගත්ද? මත්ස්‍ය සම්පත මෙන්ම ඛනිජ සම්පත්ද මෙම සාගරයේ අන්තර්ගත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අලංකාරය, අභ්‍යන්තර පරිසරයේ කඳු වැටි, තේ වතු ආදිය මනරම් වූ දර්ශනීය පරිසරයත් සංචාරක කර්මාන්තයට ඉවහල් වෙනවා. ඉතින් මෙම ශ්‍රී ලංකාව සම්පත් වලින් බහුල ඉසුරුමත් සිරිලකක් වනවා නොඅනුමානයි. අද රචනාවේ අපේ පළවෙනි ඡේදය. ඔගොල්ලෝ මේ පළවෙනි ඡේදය ලියනකොට පළමු ඡේදයේ රචනාව සඳහා ආරම්භයක් ගන්න ඕනේ. ඔබ රචනාව ලියන්නේ කොහොමද කියලා ආරම්භයක් ගන්නට ඔබ මේ පළවෙනි ඡේදය භාවිතා කරන්න. අද මෙම රචනාවේ පළමු ඡේදයේ වචන ගණන 100ක් අන්තර්ගත වෙනවා. පළමු ඡේදයේ වචන 100ක්ද, දෙවන ඡේදයේ වචන 100ක්ද, තුන්වන නැත්නම් අවසාන ඡේදයේ වචන 50ක්ද බැගින් ඔබගේ වචන 250 ක්‍රමවත්ව ඔබ සැලසුම් කරගත යුතු වෙනවා. එසේනම් අපි අපගේ පළවෙනි රචනා ඡේදයට යමු. ඉන්දියන් සාගරයේ මුතුවැටේ ලෙස සලකන අප දේශය සම්පත් වලින් බහුල ඉසුරුමත් රාජ්‍යයක් ලෙස පෙන්වා දිය හැකිය. රට වටා ඇති මහ මුහුදද රට තුළ ඇති සුවිශේෂී සම්පත්ද සිරිලක පරිපූර්ණ කර ඇත. නමුත් තවමත් මේ නිසි ඵල ප්‍රයෝජන නොගැනීම අසතුටට කරුණකි. පරිසර දූෂණයට එරෙහිව ක්‍රියා කරන අතරේ
එයින් ලබාගත හැකි නිසි ප්‍රයෝජනද ඇත. විවිධ භූමිශවතාවලින් පරිපූර්ණ සිරිලක සතා සිව්පාවන්ද ගස්වැල්ද වනාන්තරද රට වටා ඇති මහා සාගරයේද රට තුළ ඇති ඛනිජ සම්පත්ද මේ වන විට හඳුනාගෙන ඇත. ඉන්දියන් සාගරයේ වැඩි කොටසක් අයිති රටක් ලෙස සිරිලක හැඳින්විය හැක්කේ සාගරයෙන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අයිති නිසාය. නමුත් එයින් තවමත් නිසි ප්‍රයෝජන නොගැනීම කනගාටුවට කරුණක් වනවා. ඒ ආකාරයෙන් ඔබ ඔබගේ පළවෙනි ඡේදය ලියා අවසන් කරන්නට. පළවෙනි ඡේදය අපි මේ ආකාරයෙන් ගත්තේ ඔබ රචනාවට ආරම්භයක් නැත්නම් ප්‍රවේශයක් වීමට අදාළ තොරතුරු වනවා. අපි ඊළඟට අපේ රචනාවේ දෙවන ඡේදයට යනවා. මෙම දෙවන ඡේදය රචනාවේ අන්තර්ගතය ඇතුළත් කරන්න. ඔබ පළවෙනි ඡේදයෙන් වචනාවට ආරම්භය නැත්නම් ප්‍රවිෂ්ටය ගන්න. දෙවන ඡේදයේ රචනාවේ අන්තර්ගතය ඇතුළත් කරන්න. තුන්වන ඡේදය අපි භාවිතා කරනවා රචනාවේ අවසානය සඳහා. මෙම රචනාවේ දෙවන ඡේදයේ වචන ගණන මම 130ක් ලෙස ගන්නවා. මේ ඡේදයට වචන 100ක් ඇතුළත් කිරීම ප්‍රමාණවත් වෙනවා. එසින් අපි දෙවන ඡේදයට යමු. ඇතැම් රටවලට ධනය බලය ඇතත් ස්වභාවික සෞන්දර්ය නොමැති රටවල් අප්‍රමාණය. ඒ අතරින් ගත් කල අප සිරිලක ස්වභාවික සෞන්දර්යෙන් හෙබි විශ්වයේ සුවිශේෂී රටක් ලෙස අපට පෙන්වා දිය හැකිය. රටවටා ඇති සාගරය ශ්‍රී ලංකාවට මහත් සේවයක් සපයයි. එයින් මත්ස්‍ය සම්පත ප්‍රධාන තැනක් ගනී. මත්ස්‍ය සම්පතට අමතරව හඳුනා නොගත් ලෙස ඛනිජ සම්පත් වලටද සිරිලංක උරුම ගන්නේ ආඩම්බරයෙනි. නමුත් පසුගිය වසරවලදී මෙන්ම අද වන විටද එයින් නිසි ප්‍රයෝජන නොගෙන ඇත. විශේෂයෙන්ම ස්වභාවිකව නිර්මාණය වී ඇති සාගරයේද රටට ආරක්ෂාව සපයා දී ඇති අතර සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට පත්ව ඇති හික්කඩුව වැනි ස්වභාවික භූමිවල ඇති සුන්දරත්වය නිසි ලෙස කළමනාකරණය නොකිරීම තුළින් ලබාගත හැකි විදේශ ආදායම පහළ යනවා. විශේෂයෙන්ම අද වන විට ලෝකයේ ඇතැම් රටවල් ගත් විට එම රටවලට සාගර හෝ මුහුදු ගංගා වැනි ජල මූලාශ්‍ර නොමැති බවද කෘත්‍රිම ආකාරයෙන් හෝ එහි සුන්දරත්වය ජනතාවට ළඟා කර ඇති රටක් වශයෙන් අපිට ඩුබායි රාජ්‍ය පෙන්වා දිය හැකිය. කාන්තාර ප්‍රදේශයෙන් වෝද සෑදී ඇති නමුත් දියුණු ලෝකයේ තාක්ෂණය ලබාගෙන මෙතරම් නිර්මාණ කිරීම සුවිශේෂී කරුණකි. ස්වභාවිකව අප රටට ලැබී ඇති මෙම සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් නිසි ප්‍රයෝජන අප ගත යුතු වනවා. එසේනම් මෙන්න දෙවන ඡේදයත් අපි අවසන් කරනවා. මේ ඡේදයේ වචන 130ක් අන්තර්ගත වන අතර මේ ඡේදයේ අපි රචනාවේ අන්තර්ගතයේ මෙම දෙවන ඡේදයට අපි ඇතුළත් කරනවා. ඊළඟට අපි යන්නේ රචනාවේ දෙවන ඡේදය. රචනාවේ දෙවන ඡේදය කියන්නේ අපි රචනාව අවසන් කරන්න යන ටික. මේ රචනාවේ දෙවන ඡේදයේ අපි රචනාව අවසන් කරන්න ඕන කරුණු සටහන් කරනවා. මෙම ඡේදයේ රචනාවේ අවසානයේ සටහන් කරන්න. මම අද මෙම ඡේදයට වචන 50ක් අන්තර්ගත කරලා තියෙනවා. එසේනම් අපි මෙම දෙවන ඡේදයට යොමු වෙමු. රටේ ඇති විවිධ සම්පත් තුළින් ආර්ථිකය ශක්තිමත් කරගත හැකිය. ආර්ථික විශ්ලේෂකයන් පරිසරවේදීන් පෙන්වා දෙන අයුරින් පරිසරයට හානිදායක නොවන අයුරින් පරිසරය ආරක්ෂා කර ගනිමින් මේ ස්වාභාවික සම්පත් ප්‍රයෝජනයට ගත යුතු වනවා. විශේෂයෙන්ම මත්ස්‍ය සම්පත, ඛනිජ සම්පත වැනි සාගරයෙන් ලබාගත හැකි මෙවන් සම්පත් තුළින් දේශීය ආර්ථිකය මහත් ශක්තියක් ලබා දෙනවා. ඒ අයුරින් කෙටියෙන් ඔබට පුළුවන් ආකාරයෙන් මේ රචනාවේ දෙවන ඡේදය අවසන් කරන්නට. මමත් රචනාවේ අවසාන ඡේදය වචන 50කට සීමා කරමින් මේ රචනාව අවසන් කරනවා. අද මෙම සම්පත් බහුල ඉසුරුමත් සිරිලක රචනාවේ සමස්ත වචන ගණන 280ක් වෙනවා. ඔබගේ විභාගයට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින ඔබට රචනාවක වචන සීමාව 250යි කියලා දක්වලා තියෙනවා. මෙම රචනාවට වචන 240ත් 260ත් අතර ඕනෑම වචන සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට ඔබට අයිතියක් තිබෙනවා.
ඒ අයුරින් අද දවසේදී මම 280ක වචන සංඛ්‍යාවක් ඔබට ලබා දෙනවා. රචනාවේ වචන ගණන 240ත් 260ත් අතර තිබීම ප්‍රමාණවත් වෙනවා ඔබගේ විභාගයට. ඔබගේ පාසල් වාර විභාගයට, සාමාන්‍ය පෙළ විභාගයට වචන 250ක් පමණ තිබීම ඉතාමත් ප්‍රමාණවත් වනවා. එසේනම් අදට මෙම වීඩියෝ අවසන් කරනවා. තවත් මෙවැනි වටිනා වීඩියෝකින් හමුවෙන් බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. අමතක නොකර සිංහල රචනා YouTube නාලිකාව ඔබත් අදම සබස්ක්‍රයිබ් කරන්න. එසේනම් අද දවසේ මේ වටිනා වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.